ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අදත් මම ඔයාලට ගෙනාවේ සමාජයේ වැඩියෙන්ම කතා බහමන මාතෘකාවක්. ඔයාලා දන්නවා ඇති නොවැම්බර් 1 වෙනිදා ඉඳන් shopping bag සඳහා මුදල් අය කිරීමට රාජ්‍යය තීරණය කරලා කියලා. මෙම තීරණය මිනිස්සුන්ට කොහොම බලපානවද කියලා අපි අද කතා කරමු. ඔයාලා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා අපිට support එකක් දෙන්න. හරි, අපි යමු වීඩියෝ එකට. බහාලුම් මලු නැතහොත් අප සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන සිලි බෑග් නොමිලේ ලබා දීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අධිකරණයේ නියෝගයක් මත පදනම්ව තීන්දුව ලබා දුන් දිනේදීම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම විධානයේ පරිදි අඩු ඝනත්වයකින් යුත් පොලිඑතලීන් සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතලීන් අමුද්‍රව්‍ය වලින් සාදන ලද බහාලුම් මලු වෙළඳෙකු විසින් නොනිලේ ලබා දීම නොකළ යුතුය. තවද ඒවායේ මිල බිල්පතට ඇතුළත් කළ යුතු අතර මලුවල මිල ගණන් ව්‍යාපාරික ස්ථානී ප්‍රදර්ශනය කළ යුතුය. මෙම නීතිය නොවැම්බර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වේ. බහාලුම් මලු යන්නින් සිලිසිලි බෑග් ලෙස පොදුවේ හඳුන්වනු ලබන මිලදීගත් භාණ්ඩා රැගෙන යාමට භාවිත කරන අතලු සහිත කුමන හෝ පරිමාණයක යුතු මලු බවද ගැසට් නිවේදනය මගින් පැහැදිලි කර ඇත. shopping bag නොමිලේ දීම නැවැත්වීමට හේතු වූ නඩුකරය කුමක්ද? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් හරහා මෙලෙස විධානයක් පනවනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් අනුවය. මෙරට පොලිතින් භාවිතය හා shopping bag භාවිතය නිසා සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් 2022 වසරේ ගොනු කරන මෙම පෙත්සම පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මෙලෙස පැහැදිලි කළේය. ඒ නඩුව පැවරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් නියෝග කළා මීට පෙර පවරා ඇති නඩුවකින් පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ කර ඇති යම් යම් නියමයන් පොලිතීන් භාවිතය සහ විශේෂයෙන් shopping bag භාවිතය අවම කිරීමට මුදලක් අය කර ගැනීමට බාධා වන අයුරෙන් පවතින බව. අනතුරුව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඇති නඩු තීන්දුවට අදාළ පාර්ශව කෙඳවා එම නඩු තීන්දුවේ පාර්ශවවලටද අලුත් නඩු තීන්දුවට එගගවන ආකාරයෙන් යෝජනා ඉදිරිපත් කළා. ඔහු පැවසීය. ඒ අනුව එම යෝජනාවලට එකඟ වී 2024 මාර්තු 28 වන දින පොලිතීන් මලු සඳහා විශේෂ බද්දක් අය කිරීමට පරිසර අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය එකඟ වූ බවටත් කඩිනමින් ඊට අදාළ පියවර ගන්නා බවටත් අධිකරණයට දැනුම් දුන් බව නීතිඥවරයා සඳහන් කළේය. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ වූ එකඟතා ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශව අපොහොසත් වීම හේතුවෙන් මෝසමක් මාර්ගයෙන් නැවත එම නඩුව කැඳ වූ බව ඔහු පැවසිය. අනතුරුව නඩුව නැවත ඔක්තෝබර් 1 වෙනිදා අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ කැඳ වූ අතර එහිදී පෙත්සම්කරුවන් සහ වගඋත්තකරුවෝ නොවැම්බර් මාස 1 වෙනිදා සිට බහාලුම් මලු සඳහා මුදලක් අය කර ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය වන ගැසට් නිවේදනය නිකුත් කිරීමට එකඟතාව පළ කළහ. එම එකඟතාව මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ගැසට් නිවේදනය ඔක්තෝබර් 1 වෙනිදා නිකුත් කළේය. මුදල් අය කරන shopping bag වර්ග මොනවාද? ගැසට් පත්‍රයේ අඩංගු කරුණු සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ද සමරකෝන්ගෙන් තවදුරටත් කරුණු විමසා බැලිය. සුපිරි වෙළඳසල්වල දෙන බෑග් එක තියෙනවනේ, අඬු දෙක තියෙන බෑග්, අන්න ඒකට තමයි මේක බලපාන්නේ. ඔහු පැවසිය. කෙසේ වෙතත් වෙළඳසල් වලින් ලබා දෙන අඬු දෙක රහිත කුඩා shopping bag හෝ ඇතැම් සුපිරි වෙළඳසල් වල එළවලු සහ පළතුරු ලබා දීමට යොදා ගන්නා අතලු නොමැටි බෑග් සඳහා මෙම විධානය අදාළ නොවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම ඇඳුම් වෙළඳසල් වැනි ස්ථානවලින් ලබා දෙන පොලිතීන් මලු සඳහාද මෙමගින් බලපෑමක් සිදු නොවේ. මෙසේ නොමිලේ ලබා දීමට තහනම් කෙරුණු මලු සඳහා නිෂ්පාදකයන් මිලක් තීරණය කිරීමෙන් පසුව ඒ පිළිබඳව සලකා බලා ඉදිරි පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය. shopping bag වල තොග මිල කීයද? ඒ අනුව දැනට වෙළඳ පොලේ පවතින පොලිතීන් මළුවල මිල සම්බන්ධයෙන් කරුණු විමසීමේදී එහිදී නිරීක්ෂණය වූයේ
කිලෝග්‍රෑම් 1ක බර ප්‍රමාණයක් රැගෙන යා හැකි පොලිතීන් මළු බණ්ඩලයක තොග මිල රුපියල් 68 සිට 85 දක්වා අතර පරාසයක පවතින බවය. කිලෝග්‍රෑම් 2ක බරක් රැගෙන යා හැකි බණ්ඩලයක තොග මිල රුපියල් 120 සිට 180ක් දක්වා මිලකට අලෙවි වේ. කිලෝග්‍රෑම් 5ක බරක් රැගෙන යා හැකි පොලිතීන් මළු බණ්ඩලයක තොග මිල රුපියල් 240 සිට 300 දක්වාද කිලෝග්‍රෑම් 10ක බරක් රැගෙන යා හැකි බණ්ඩලයක මිල රුපියල් 400ත් 500ත් අතර මිලකට අලෙවි වෙන බව වෙළෙඳෝ පැවසූහ. පොලිතීන් මළු 100කින් යුත් බණ්ඩලයක් සඳහා ඉහත මිල ගණන් අදාළ වේ. වෙළඳන්ට සහනයක් ලැබෙයිද මෙකෙන්? මෙම නව නීතිය වෙළඳන්ට යම් සහනයක් ගෙන දෙන්නක් බව තොග සහ සිල්ලර වෙළඳුන් පවසයි. ලොකු පිරිවැයක් මැරනවා shopping වලට. ඒක පේන පිරිවැයක් නෙවෙයි. ඒක හැංගිච්ච පිරිවැයක්. ඒක නිසා මේ තීරණයෙන් ව්‍යාපාරිකයාට වාසියක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මෙම තත්වය තුළ පාලන මිලක් පවතින ඇතැම් භාණ්ඩ සඳහා එම මිල ඉක්මවා විකිණීමට වෙළඳුන් පොලිතීන් මල යොදාගත හැකි බවට සැකයක් පවතී. shopping bag භාවිතය නවතන්න තවත් විකල්ප විසඳුමක්. මස් මාළු වැනි ආහාර ද්‍රව්‍ය මිලත ගන්නා විට භාජනයක් භාවිත කිරීමෙන් shopping bag භාවිතය තවදුරටත් අවම කරගත හැකිය. ඒ අනුව ඔබටත් මේ සම්බන්ධව යම් අදහසක් පවතිනම් එම අදහස පහළ කමෙන්ට් එකක් විදිහට යොමු කරගෙන යන්න. අදට වීඩියෝ එක මෙපමණයි. අලුත් වීඩියෝ එකකින් හමු වන තෙක් ඔබට සුබ දවසක්.